සාගරය කොයිතරම් විශාලද කියලා හිතලා බලන්න. ඉතින් මේ වගේ සීමාවක් නැති විවෘත මුහුදේ සිද්ධ වෙන අපරාධ පාලනය කරන එක ලෝකයේ ඕනෑම නාවික හමුදාවකට තියෙන ලොකුම අභියෝගයක්. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාව ඒ අභියෝගය ජය ගන්න පාවිච්චි කරන අලුත්ම පෙරලිකාර තාක්ෂණයක් ගැනයි. ඉතින් හැමෝටම හිතෙන පළවෙනි ප්‍රශ්නය තමයි මේ ජංගම දුරකථන ටවර්ස් නැති කිසිම කෙනෙක්ට අයිති නැති මේ මහා ගැඹුරු මුහුදේ අපරාධකරුවෝ කොහොමද කාටවත් මාහු වෙන්නේ නැතුව තමන්නේ වැඩ කරගෙන යන්නේ? මේ ප්‍රශ්නෙට උත්තරය හරියට තේරුම් ගත්තොත් තමයි අද අපි කතා කරන මේ තාක්ෂණයේ ඇත්තම වටිනාකම තේරෙන්නේ. හරි. අපි මේ කතාවේ ටිකක් ගැඹුරට යමු. ඉන්දියන් සාගරය කියන්නේ නිකම් මුහුදක් නෙවෙයි. මේක ලෝකේ කාර්යබහුලම නාවික මාර්ගවලින් එකක්. හැබැයි ඒ වගේම මේක අපරාධ කල්ලිවලට නොපෙනෙන යුද පිටියක් වෙලා තිබුණා. ඔවුන් මේ සාගරයේ තියෙන අති විශාල බව තමන්ගේ වාසියට හරවගත්තා. ජාත්‍යන්තර මුහුද කිව්වම ඒක ඇත්තටම කිසිම රටකට අයිති නැති ප්‍රදේශයක්. ඉතින් එතනදී රටක නීතිය ක්‍රියාත්මක කරන්න සීමාවන් තියෙනවා. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ප්‍රයෝජනට ගත්තේ අන්න ඒ දුර්වලතාවය. ඒ නිසා ඔවුන්ට නීතිය රැහෙනින් පිට නිදහසේ තමන්ගේ වැඩ කරගන්න පුළුවන් වුණා. එතකොට ඔවුන්ගේ රහස් අවිය උනේ මොකක්ද? ඒ තමයි චන්ද්‍රිකා දුරකථනය. හිතන්න, මොබයිල් සිග්නල් නැති මුහුද මැදදී මේවයින් ඔවුන්ට නිදහසේ කතා කරන්න, රහස් පාරවල් සැලසුම් කරන්න, ඒ වගේම මුහුද මැදදී මත්ද්‍රව්‍ය තොග හුවමාරු කරන තැනයි වෙලාවයි හරියටම කතා කරගන්නත් පුළුවන් වුණා. ඒ කියන්නේ ඔවුන්ව ට්‍රැක් කරන එක හිතා ගන්නත් බැරි තරම් අමාරු දෙයක් වෙලා තිබුණා. හොඳයි, මේ ජාවාරම එන්නේ කොහෙන්ද? ඒක තේරුම් ගන්න මේ නම් දෙක ගොඩක් වැදගත්. එකක් තමයි සුවර්ණ චන්ද්‍රවංකය. ඒ කියන්නේ ඇෆ්ගනිස්තානේ, පාකිස්තානේ වගේ රටවල් තියෙන පැත්ත. අනිත් එක සුවර්ණ ත්‍රිකෝණය. ඒ කියන්නේ අග්නිදිග ආසියාවේ රටවල්. මේවා තමයි ලෝකේ ප්‍රධානම මත්ද්‍රව්‍ය නිෂ්පාදන මධ්‍යස්ථාන. ඉකින් මේ කලාප දෙකේම නිෂ්පාදනය කරන දේවල් ලෝකෙට යවන ප්‍රධානම අධිවේගී මාර්ගය වුණේ අපේ ඉන්දියන් සාගරය. හරි. මෙච්චර වෙලා අපි කතා කළේ ප්‍රශ්නය ගැන. දැන් අපි යමු විසඳුම පැත්තට. මේ මුළු සෙල්ලමම වෙනස් කරන තාක්ෂණයක් දැන් ශ්‍රී ලංකා නාවික හමුදාව අතටපත් වෙලා තියෙනවා. ඒ තමයි Cognite S12. මේ තාක්ෂණයෙන් ලැබෙන වෙනස කොච්චරද? අපි බලමු කලින් තිබ්බ තත්වෙයි දැන් තත්වේ අතර වෙනස. ඉස්සර නාවික හමුදාවට මුහුදේ තිබ්බේ අන්ධ කලාප. ඒ කියන්නේ blind spots. දැන් මුළු මුහුදම නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉස්සර අපරාධකාරයෝ නිදහසේ කතා කරද්දී දැන් ඒ හැම sannivedanayකටම සවන් දෙන්න පුරුවන්කම ලැබිලා තිනවා. වැදගත්ම දේ ඉස්සර සිද්ධියක් වුණාට පස්සේ ක්‍රියාත්මක වුණේ දැන් සිද්ධියක් වෙන්න කලින්ම බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හරි. එතකොට මේ Cognite S12 කියන සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද? මේකේ පියවර 3ක් තියෙනවා. පළවෙනියට මේ සිස්ටම් එක අපරාධකාරයෝ පාවිච්චි කරන සුරයා, ඉරිඩියම්, ඉන්මාසට් වගේ ප්‍රධාන චන්ද්‍රිකා නෙට්වර්ක් වලට නිතරම අහුම්කම් දෙනවා. දෙවනුව ඒ සිග්නල් එක එන්නේ කොහෙන්ද කියලා හරියටම හොයලා අදාළ බෝට්ටුව තියෙන තැන රියල් ටයිම්, ඒ කියන්නේ ඒ මොහොතේම ලොකේෂන් එක දෙනවා. තුන්වෙනි සහ වැදගත්ම දේ තමයි මේක. සාමාන්‍ය රේඩාර් එකකට පේන්නේ මුහුදේ යන ඕනෑම යාත්‍රාවක්. ඒක දීවර බෝට්ටුවක්ද, ජාවාරම්කාරයන්ගේ බෝට්ටුවක්ද කියලා කියන්න බෑනේ. හැබැයි මේ තාක්ෂණයෙන් ගොඩබිමේ ඉන්න මහමොලකාරයයි මුහුදේ ඉන්න එයාගේ කට්ටියයි අතර තියෙන මුළු sannivedana ජාලයම ඒ සම්බන්ධකම් ඔක්කොම එලෙට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක නිකම්ම කැමරා සිස්ටම් එකක්වත් රේඩාර් එකක්වත් නෙවෙයි. මේක තමයි අපරාධකරුවන්ට වඩා පියවරක් ඉස්සරහින් ඉඳලා මුළු ජාවාරමම අඩපණ කරන්න අවශ්‍ය බුද්ධිමය වාසිය. ඒ කියන්නේ ඉන්ටෙලිජන්ස් එජ් එක නාවික හමුදාවට ලබා දෙන දේ. හොඳයි, දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ වගේ දියුණු තාක්ෂණයක් ශ්‍රී ලංකාවට ලැබුණේ කොහොමද කියලා. ඇත්තටම මේක ශ්‍රී ලංකාව තනියම කරපු දෙයක් නෙවෙයි. මේ පිටිපස්සේ තියෙන ඊටව ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක්. මේකේ ප්‍රධානම හවුල්කරුවන් දෙන්නෙක් ඉන්නවා. එකක් තමයි ජපානය. ඔවුන් තමයි මූල්‍යමය සහ තාක්ෂණික සහයෝගය ලබා දෙන්නේ. අනිත් පාර්ශවය තමයි එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය. අපි කිටියෙන් කියනවා UNODC කියලා. ඔවුන්ගේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ තමයි මේ සහයෝගය ලැබෙන්නේ. ඉතින් ඇයි මේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට උදව් කරන්නේ? ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාව පිහිටලා තියෙන තැන. ලෝකේ කාර්යබහුලම නැගෙනහිර බටහිර නාවික මාර්ගයේ මැද ඉන්න නිසා ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂාව කියන්නේ මුළු කලාපයේම ආරක්ෂාවට අත්‍යවශ්‍ය දෙයක්. හරි. අපි තාක්ෂණය ගැන කතා කළා, ජාත්‍යන්තර සහයෝගය ගැන කතා කළා. දැන් බලමු මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා. මේකෙන් ඇත්තටම රටට වින හොඳ මොකක්ද?
ප්‍රතිලාභ කිහිපයක්ම තියෙනවා. පළවෙනියටම ශ්‍රී ලංකාවට අයිති මුහුදු සීමාව. ඒ කියන්නේ අපේ අනන්‍ය ආර්ථික කලාපය දැන් වඩාත් සුරක්ෂිතයි. දෙවනුව අල්ලගන්න ජාවාරම්කරුවන්ට විරුද්ධව නඩු දාන්න ඊටම ශක්තිමත් සාක්ෂි ලැබෙනවා. ඒ වගේම මේකෙන් ශ්‍රී ලංකාව කලාපයේ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් නායකයෙක් බවට පත් වෙනවා. අන්තිමට ඒත් ගොඩක් වැදගත් දේ තමයි නීත්‍යානුකූලව වෙළඳාම් කරන නැව්වලටයි අපේම දීවර ප්‍රජාවටයි මේ මුහුද දැන් ගොඩක් ආරක්ෂිත තැනක් වෙනවා. ඉතින් මේකේ ලොකුම චිත්‍රය දිහා බැලුවොත් මේක නිකම්ම අලුත් ගැජට් එකක් විතරක් නෙවෙයි. මේක කලාපයේ ස්ථාවරත්වයේ වෙනුවෙන් ඒ වගේම මත්ද්‍රව්‍ය වලින් තොර අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තියෙන ලොකු පියවරක්. ඒක ප්‍රබල කැපවීමක්. හොඳයි අපි මේ කතාව අවසන් කරමු පොඩි ප්‍රශ්නයකින්. තාක්ෂණය එක පැත්තකින් අපරාධකාරයන්ගේ පාරවල් වහනවා. ඒත් හැමදාම වගේ අපරාධකාරයොත් අලුත් පාරවල් හොයාගන්නවා. එතකොට මේ තාක්ෂණය සහ අපරාධ ලෝකයේ අතර තියෙන සටන අනාගතයේදී මොන වගේ වෙයිද? ඊළඟ යුද පිටිය කොතන වෙයිද? ඒක තමයි අපි හැමෝම හිතන්න ඕන දේ.